rooms available කවර පහසුකම් ඇත කියලා විවිධ ස්ථානවල දැන්වීම් පළ කරලා තිබෙනවා ඔබ දැකලා ඇති. දැන් කියන්න හදන්නේ මෙවැනි සේවාවන් පවත්වාගෙන යාම නීති විරෝධී කියලාද? කොහෙත්ම නැහැ. වැඩිහිටියන් වෙනුවෙන්, වැඩිහිටි පෙම්වතුන් වෙනුවෙන් එවැනි සේවාවන් සැපයීම නීති අනුකූලයි. මෙතනදී වරදක් ඇති වෙනවා යම් ආකාරයකින් මෙවැනි පරිශ්‍රයක් අපි කියන්නේ කාමරයක් ළමයෙකු අපචාරයක සිදු කිරීම සඳහා යම්කිසි ආකාරයකින් සපයනවා. එවනම් මෙවැනි සේවා සපයන ආයතනවල ඉන්න පරිපාලන අධිකාරියට, සේවකයන්ට, ඒ වගේම ආරක්ෂක අංශ, සිකියුරිටි ගාඩ් කෙනෙක්ට පවා වගකීමක් තියෙනවා මෙවැනි ස්ථානයකින් ළමා අපචාරයක් සිදුවීම වැළැක්වීමට. එහෙමනම් යම්කිසි පුද්ගලයෙක් කාමරයක් ලබා ගන්න ආවොත්, යුවලක් ආවොත් ඔබ අනිවාර්යෙන්ම ජාතික හැඳුනුම්පත පරීක්ෂා කළ යුතුයි. එහිදී වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙක් ඉන්නවා නම් ගැහැණු දරුවෙක් වෙන්න පුළුවන්, පිරිමි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ කාමර පහසුකම ලබා දීම වෙනුවට ඔබ කළ යුතු වන්නේ ඒ සම්බන්ධයෙන් ළඟම සිටින පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කරන එක. මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට කිනෙන ලද 2006 අංක 16 දරන පනතෙන් සංශෝධිත 286 වගන්තිය යටතේ. මීට පටහැනිව ඔබ යම් පරිශ්‍රයන් සපයනවා නම් පුද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ළමා අපචාරයක් පවා නොසලකා ඔබ කටයුතු කරනවා නම් ඔබට වසර 2කට නොඅඩු සිට දඬුවමකින් දඬුවම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාව තියෙනවා. මේ වරදේ බරපතලකම සලකා බලලා අවශ්‍ය නම් එම දඩයෙන් සහ ඒ වගේම සිට දඬුවම කියන දෙකෙන්ම දඬුවම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබේ වගකීම වෙන්නේ ළමා අපචාරයන් වළක්වමින් ඔබ නීත්‍යානුකූල සේවාවක් සැපයීම. මෙන්න මේ වගේ නීතිමය කාරණා දැනගන්න අවශ්‍ය නම් තවදුරටත් අපේ නීතියේ පිහිට YouTube channel එක subscribe කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.